ජේසුගේ කුඩා මල ශුද්ධෝ තෙරෙසා මුනිතුමිය. ප්‍රංශයේ ඇල්සෝන් නගරයේ වර්ෂ 1873 ජනවාරි 2 වන දින මාරි ෆැන්සුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය 9 දෙනෙකුගේ පවුලේ බාලම දැරිය විය. පියා ලුවිස් මාර්ටින් වූ අතර මව සෙලි ග්‍රෑන්ඩ් විය. මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතය සඳහා සිත් ඇදීමක් ඇතිවිය. ඔවුන් එම ජීවිතයට පත්වීම දේව කැමැත්ත නොවීය. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ දියණියන් 5 දෙනෙක්ම තාපස ජීවිතයට ඇතුළත් වූහ. දෙමාපියන් තුළ තිබූ දේව භක්තිය, විශ්වාසය සහ ප්‍රේමය ඊට හේතු විය. තෙරේසාට අවුරුදු 11 වයසක් වූ විට මේ යහපත් මව ස්වර්ගයට කැඳවනු ලැබුවාය. ඉන්පසු ඇගේ භක්තිමත් පියා හා තෙරේසා අතර දැඩි සම්බන්ධකමක් ඇතිවිය. තෙරේසා ඉතා ලාබාල වයසේ සිටදී පවා ශුද්ධවන්තයෙක් වීමට ලොල් වූවාය. ඔහුගේ තේරුම් ගැනීම සහ ආදර්ශමත් ජීවිතයෙන් මේ යහපත් අදහස පෝෂණය කළේය. දිනක් ඇය රාත්‍රියේ යාඥා කළ පසු නිදා ගැනීමට ප්‍රමාද වී සීතල පොළවේ දනගසාගෙන සිටින තුරු ඇගේ මෙහෙකාරී වූ වික්ටෝරියා ඇය ඉක්මනින් නින්දට යැවීමට උත්සාහ කළාය. තෙරේසා කතා කොට, "වික්ටෝරියා, මට තව සුළු වෙලාවක් දෙන්න. මම අපේ ශුද්ධෝත්තම පියතුමන් වෙනුවෙන් කිව යුතු යාඥාව කියා අවසන් වී නැතැයි කීවාය." මේ යහපත් ගුණාන්ගෙන් පිරී සිටිය තෙරේසාට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඩුලුහුඩුකම් ඇතිවිය. උදාහරණයක් වශයෙන් අහංකාර ගති ඇති හිතුවක්කාර ළමෙක් වන්නටද ඉඩ තිබුණි. නමුත් ඇගේ පියාගෙන්ද සොහොයුරියන්ගෙන්ද ලැබුණු අවවාද අසා ඇය තමා දමනය කර වැරදි හරිගසා ගත්තාය. ඇගේ සොහොයුරියන් අනුගමනය කාර්මෙල් තාපස පන්තියට ඇය ඉතාම ලාබාල වියකදීම ඇතුළුවීමට නිකායේ ශ්‍රේෂ්ඨතුමියගෙන් අවසර ඉල්ලා සිටියේය. ඇය බාල වයස්කාරියක් නිසා අවසර නොලැබුණු බැවින් ඉන් අතර නොවී තම පියාගේ ආධාර ඇතිව රෝමයට වන්දනා ගමනකට ගිය අවස්ථාවේදී 13 වන ලියෝ ශුද්ධෝත්තම පාපතුමා ඉදිරියේ දනින් වැටි ඇයට වයස අවුරුදු 15 වන විට කාර්මේ තාපස් පන්තියට ඇතුළු වීමට අවසර දෙනමෙන් ඉල්ලා සිටියාය. ඇයට අවසර ලැබිණි. එම සිහි කටයුතු දිනය නම් 1888 අප්‍රේල් 9 වන දිනයයි. ජේසුතුමන්ගේ කුඩාම මල වන තෙරේසා සොයුරිය පුදුමාකාර විශ්වාසවන්ත තාපස ජීවිතයක් ගත කළාය. ජේසුස් වහන්සේට මහත් ආදරයෙන් කුඩා මාර්ගයේ ගමන් කරමින් ඇගේ දිනපතා ජීවිතයේ සාමාන්‍ය යුතුයකම් ඉතා විශ්වාසවන්තව ඉටු කළාය. ඇයට මහා පෞකාරයන් දෙවියන් වහන්සේ වෙතට හැරවීමට හැකි වූයේත් ශුද්ධවන්තයෙක් වීමට හැකි වූයේත් මේ කුඩා මාර්ගයේ ආධාරයෙනි. ඇගේ අවුරුදු 9 වන කන්‍යාරාම ජීවිතය ඉතා මුවා වූ ජීවිතයකි. ඒ කෙසේ දෙයත් ඇගේ සොහොයුරියෝ පවා මෙවැනි උතුම් ශුද්ධවන්තයක් ඔවුන් අතරේ ජීවත් වූ බව කිසි කලකත් නොසිතුවෝය. ඇගේ විශේෂම කෘතඥය වූයේ මර්දන ක්‍රියාවලින් පෞකාරයන් ගලවා ගැනීමත්, ධර්මදූත කටයුතු සඳහා වෙහෙස දරන පූජා ප්‍රසාදිවරුන් හා රදගුරුතුමන්ලා වෙනුවෙන් ශුද්ධෝ සභාවේ වර්ධනය සඳහා යාඥා කිරීමත්, ශාරීරිකව හෝ මානසිකව ඇය බොහෝ පීඩා වින්දාය. තමා දේව අභිමතයට සම්පූර්ණයෙන්ම යටත් කර නිර්භීත ඉවසීමෙන් යුතුව දෙවියන් වහන්සේගේ දයාබර ප්‍රේමයෙන් යාගයක් ලෙස ඇය තමාවම පුද කළාය. වයස 24 ක්ෂය රෝගය වැළඳීමෙන් ක්‍රිස්තු පූර්ව 1987 දී දෙසැම්බර් 3 වන දින ඇගේ මරණයට සුළු මොහොතකට පෙර ඇය යහන මත වාඩි වී ඉදිරියේ බැබලෙන දීතිමත් බැල්මෙන් මෙසේ කීවාය. "අහෝ ජේසුනි, මම වහන්සේට කොතරම් ප්‍රේම කරන්නෙම්ද" කියා අන්තිම හුස්ම හෙළුවාය.
1925 මැයි 14 වැනි දින ශුද්ධවන්තයන්ගේ සංඛ්‍යාවට ඇය ඇතුළත් කරන ලදී. ශුද්ධෝත්තම පාප්තුමන්ගේ ප්‍රකාශයට අනුව ශුද්ධ පැන්සිස් සේවියර් තුමා සමඟ ශුද්ධ කුඩා තෙරේසාතුමියද ධර්මදූත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි.